සියලු දෙනාටම ආයිබෝන් කෙවි ලෑන්සෙල් අපි ආව ඉතාමත් වටිනා කියන ඉඩමක් පිළිබඳ විස්තර අරගෙන ආවේ. ඉඩමක් විතරක් නෙමෙයි, ඒ වගේම ඉතාමත් අලංකාරවත් නවීන පන්න ඉදි කරන ලද නිවසකුත් මෙම ඉඩමේ පිහිටලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙම ඉඩම අක්කර 3ක ගම්බිරිස් ඉඩමක්. ඒ වගේම තමයි මිද්දෙනි ප්‍රදේශයේ තමයි මේ අක්කර 3ක ගම්බිරිස් ඉඩම පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේක සින්නක්කර ඉඩමක්. ඉඩම ඇතුළන ස්ථානය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මේ ඇතුල් වෙන ඉඩමට ඇතුල් වෙන පාර දෙපස්සේ අඹ වගාව සහ වෙනකුත් පළතුරු වර්ග වගා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔය අතින් පේන්නේ ගම්බිරිස් වගා කරලා තියෙන ආකාරය ඉතාමත් ප්‍රමිතියකට අලංකාරවත් ලෙස වගාව ඉදි කරලා තියෙනවා. ඒ වගේ තමයි ඔය පේන්නේ ඉඩමේ ඉදි කරන ලද නවීන පන්නේ නිවස ඉතාමත් අලංකාරවත් ලෙස ඉදි කරලා තියෙනවා. නිවස ඔයග තමයි නිවසේ වටපිටාව නිවස සරවුන්ඩින් ඉතාමත් අලංකාරවත් ලෙස ඉදි කරලා තියෙනවා. වටේටම අඹගස් හිටවලා ඉතාමත් ලස්සනට නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් විදිහට මෙම නිවස ඉදි කරලා තියෙනවා. මම නැවතත් මතක් කරනවා මෙම ඉඩම මුළු ඉඩම ප්‍රමාණය අක්කර 3 සින්නක්කර ඉඩමක්. ඒ වගේම තමයි මෙම ඉඩමේ ගම්බිස් වලට අමතරව පළතුරු වර්ග කිහිපයක්ම වගා කරලා තියෙනවා. මම කලින් මතක් කරා වගේම වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කොහොමද ඉඩම පිහිටලා තියෙන ආකාරය කියලා බලා ගන්න පුළුවන්. මෙම වගාවට වතුර ලබා දීම සඳහා ලීටර් 15000ක කෑන්නක් ඉදි කරලා තියෙනවා. ඒ කෑන්න කරා තමයි ඉඩම සියලුම ගම්බිරිස් වැල් වලට වතුර ලබා දෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉඩමේ පිටිපසු ප්‍රදේශය බලා ගන්න පුළුවන් කොහොමද ගම්බිරිස් පිහිටලා තියෙන ආකාරය කියලා. ඒ වගේම තමයි මෙම ඉඩමේ නඩත්තු කිරීම සඳහා සිටින නැවතිලා ඉන්න අයට වෙනමම නිවසක් ඉදි කරලා තියෙනවා. වැඩ කරන අයට නැවතිලා ඉන්න වෙනම නිවසක් ඉදි කරලා තියෙනවා. වීඩියෝ එක ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන් ඒ නිවස කොහොමද ඉදි කරලා තියෙන කියලා. ඔයගොල්ලන්ට පේන්නේ ඒ නිවස වැඩ කරන අයට ඉන්න සඳහා ඉදි කරන ලද නිවස. ඒ වගේම තමයි මෙම ඉඩමට ජලය ලබා ගැනීම සඳහා මම කලින් කිව්වා නල්ලිඳක් ඉදි කරලා තියෙනවා කියලා. නල්ලිඳේ ආරක්ෂා වෙන ආකාරයට කුටියක් ඉදි කරලා තියෙන්නේ. නල්ලිඳ ආරක්ෂා වෙන ආකාරයට මෝටර දාලා කුටියක් ඉදි කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ මේ නිවසේ වටාට ඇති වැට. ඒ වගේ තමයි මේ නිවසේ පිටිපසු ප්‍රදේශය. ඒ වගේම නිවසේ පිටිපස්සෙන් ඉඩමේ පිටිපස්සෙන් නිවස ඇතුල් වෙන පාර තමයි මේ තියෙන්නේ. ඉතාමත් නිදහස් පරිසරයක්, නිදහසේ ඉන්න පුළුවන්, නිවාඩුවක් ගත කරන්න පුළුවන් නිදහස් පරිසරයක්. කොළඹ සිට එනවා නම් අඟුණුකල පැලැස්ස හයිවේ එක්සිට් එකට කිලෝමීටර් 8යි තියෙන්නේ මේ ස්ථානයේ ඉඳලා. ඒ වගේම තමයි වසරකට ලක්ෂ 20ක පමණ ගම්බිරිස් ආදායමක් ලබන බවට තමයි අපිට දැනුම් දෙන්නේ. ඒක ඉඩම පරීක්ෂා කරනකොට අපිට හොඳින් තේරෙනවා ලක්ෂ 20ක ගම්බිරිස් පළදාවක් ලැබෙන බව. ඒ වගේම තමයි මේ ඉඩමේ සිට ප්‍රධාන පාසල් පහසුකම්, ඒ වගේම නගර සීමාව, නගර පහසුකම, සුපිරි වෙළඳ සංකීර්ණ සියලුම දේවල් ඉතාමත් කෙටි වෙලාවකින් ළඟා වෙන්න පුළුවන් දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නිවසේ ඇතුළේ පිහිටලා තියෙන ආකාරය ඉතාමත් නවීන අන්දමට ඉදි කරන ලද නිවසක්. අවසාන වශයෙන් මතක් කරනවා KP Landsell YouTube channel එක subscribe කරලා යන්න වීඩියෝ එක බලලා අවසානයේ. ඒ වගේ තමයි කමෙන්ට් කරන්න කොහොමද බලන්න එන්න පුළුවන් ඉඩම කියලා අපි විස්තර අහගෙන දැනගන්න පුළුවන්. මේ නම්බර්ස් වලට කතා කරලා 076 31 83 502 කියන නම්බර් එකට කතා කරලා දැනගන්න පුළුවන්.